පින කියන්නේ සැපයට කියන තව නමක් නිසා පින්වතුනි පින් හැදෙන්න මිනිස්සුන්ට යමක් ලැබෙනවා පින්. ඔබ භාග්‍යවතුන් වහන්සේගේ වචනේ විශ්වාස කරන්න පින්වතුනි. ඔබ පින් කරන්න. ඔබ සල්ලි හොයන්න එපා. ඕනනම් බලන්න කල්ලා. මම දන්නවා මේක ඔබට කරන්න බෑ. කරන්න බැරි වෙන්ගතුනි භාග්‍යවතුන් වහන්සේ මේ තරමට විශ්වාස නැහැ. නමුත් මම ඔබට කියන්නේ දුප්පත් කවුරු හරි ඉන්නවනම් සල්ලි නැහැනේ දැන් කොහොමද? මොකද්ද කරන්න තියෙන්නේ? පින් කරන්න. දැන් ඔබ හයි පින් කරන්නේ කොහොමද සල්ලි නැතුව කියලා. ඒ කියන්නේ පින්ගතුනි ඔන්න ඕක තමයි දුප්පත්කමට හේතුව ඔබගේ. හේතුව ඔබ තාම දන්නේ නැහැ පින් කරනවා කියන්නේ මොකද්ද කියලා. අද ලංකාදීපෙන කී දෙනෙක් අහයිද පින්වතුනි පින් කරන්න කොහෙද අපිට සල්ලි තියෙන්නේ කියලා? ඒකට හේතුව පින්වතුනි මිනිස්සු හිතාගෙන ඉන්නේ පින් කරන්න සල්ලි තියෙනවා සල්ලි ගොඩක් යහමින් තියෙනකොට ඒකෙන් කොටසක් දෙන එක තමයි පින කියන්නේ කියලා. ඒ කියන්නේ තාම දන්නේ නැහැ පින කියන්නේ මොකද්ද කියලාවත් පින්වතුනි පිනක් කරන්නේ කොහොමද කියලාවත් දන්නේ නැහැ පින්වතුනි. ඔහොම නොදන්න මිනිස්සෙක් කොහොමද පින්වතුනි යමක් කමක් තියාගෙන ජීවත් වෙන්නේ? අද ඔබ අතර ඉන්නවා පින්වතුනි මහා ධන කුවේරයෝ. බොහොම යමක්කමක් තියෙන පිරිස ඉන්නවා පින්වතුනි. බොහොම සතුටින් ජීවත් වෙන පිරිස ඉන්නවා පින්වතුනි. තමන්ගේ පෞල් පෙළ වාසයෙන් ඔකට එකම හේතුව වෙන මොකුත් නෙමෙයි පින්වතුනි. ඔබ කරගත්ත පින. ඔබට ඔහොම සල්ලි හම්බ වෙන්න හේතුව තමයි පින්වතුනි ඔබ කරගත්ත පින ඔබ දීලා තියෙන දේ. අද මිනිස්සෙක් ඉන්නවනම් ඒ මිනිසයාට මොකුත් නැත්නම් පින්වතුනි හම්බ වෙන්නේ නැත්නම් කිසි දෙයක් අතර හම්බෙච්ච බත්පතවත් කටේ දා ගන්න පින නැත්නම් ඒකත් බිම් වැටෙනවා නම් පින්වතුනි ඔබ හිතාගන්න මේ මිනිස්සයාගේ අතින් වෙලා තියෙන දේවල් ටික. මේ කවුරුත් දෙවියෝ දීපුවා නැහැ පින්වතුනි දෙවියෝ අරගෙනත් නැහැ දෙවියෝ දීලත් නැහැ පින්වතුනි දෙවියන්ට දොස් කියලා වැඩක් නැහැ තමන් කරගත්ත දේවල්. ඔන්න ඔය ටික අපි දන්නවා නම් පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ අපිට දෙපයින් නැගී හිටින්න උගන්වලා තියෙනවානේ. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් පින්වතුනි අන්න ඒ ප්‍රශ්නෙට පටිච්චසමුප්පන්නව උත්තර හොයන්න. අන්තිමට නිවන් ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න පුළුවන් පටිච්චසමුප්පන්නව. ඔබට ගරුත්වයක් ලැබෙන්නේ නැත්නම් පින්වතුනි ගරුත්වයක් ලැබෙන්නේ නැති හේතුව තමයි ඔබ ගරුත්වයක් දීලා නැති එක. එන ඔබ ලෝක සත්‍යයට ගරුත්වයක් දෙන්න පින්වතුනි ලෝක සත්‍යයට ගෞරවයෙන් ඇසුරු කරන්න. දෙන දේ ලැබෙනවා පින්වතුනි ආයි කතා දෙකක් නැහැ ඒකේ. දෙන දේ ඒකාන්තයෙන්ම ලැබෙනවා. මුදල් හදලා නැත්නම් පින්වතුනි ඔය මිනිසුන්ට දෙන්න මොන හරි දෙයක්. ලැබීමක් එනවා එතකොට පින්වතුනි මුදල් හදලා නෙමෙයි ඕනේ ලැබීමක් ඕනේ මං කිව්වේ දේශනාවේ පින්වතුනි. මෙතන ඉන්න අමුම හිඟන්න මම. මෙතන ඉන්න වාසනාවන්ත මිනිසයාත් මම. නෑ කියනවද? චෙක් කරමුද? මෙතන ඉන්න කාට හරි වහු ගඩුවක් ඕනේ. කවුද දෙන්නේ? ගුරු හාමුදුරන්ට වහු ගඩුවක් ඕනේ. ආය උස්සන්න දෙයක් නෑ නේද පින්? ඒකයි කියන්නේ. ඇයි දෙන්නේ පින්? ඒකයි මම ඔබට මේ පෙන්නන්නේ පින්. එන්න කාටද ලැබීම තියෙන්නේ? හිඟන්න. මෙච්චරයි තියෙන්නේ. රුපියල් 300. ඔබ දාගෙන ඉන්න කණ්ණාඩියේ ෆ්‍රේම් එකම පින්වතුනි රුපියල් 25000ක් වෙනවා. මේ රුපියල් 300 400 ඇඳලා දැන් පොරවල තියෙන රුපියල් 300 400 බැරි දෙන්න විකුණ ගන්න. ඔච්චරයි තියෙන්නේ. ඔබ නිගමන හිතලා බලන්න පින්වතුනි. ආරාමින් ඉන්න හාමුදුරන් වහන්සේලා 150 ගුරු හාමුදුරන් කොහොම බලාගන්න ඉවලන් ඉන්නවද කියලා. අපි ඔබව වැත්තකින් තියමු. තමන්ගේ ජීවිතේ පුදාගෙන ශාසනයට ආපු ස්වාමින් වහන්සේලා ඉන්නවනේ. ඒක උන්වහන්සේලා තමයි ගුරුවරයා විදිහට සැලකගෙන ඉන්න කෙනෙක් ඉන්නවනේ. තමන්ට මේ හැමදේම ලැබුණේ උන්වහන්සේ නිසා කියලා හිතාගෙන ඉන්නවනේ. එහෙනම් උන්වහන්සේට කොහොම සැලකයිද? මම තියාගන්න. account එකේ බින්දුවයි. ඒකෙන් මම ඔබට කියන්නේ. ඊළඟ බලන්න පින්විතනේ account එකේ කෝටි ගණන් තියෙන මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියලා. මානසික පීඩා කොච්චරද කියලා.